මම පසුවට බහන්කට කතා කරන්න තව තියෙනවා. ඉතින් පොඩ්ඩක් අපි කතා කරමු. දැන් ඕක හෙට හෝ ලබන සමුදා හෝ ඔයාලගේ දැන්වීමක් කරහා ප්‍රචාරය කළා දායි. ඒක ප්‍රශ්නයක් නෑ. මං මේ දෙපැත්තට නැතුව සාවධානව කිව්වේ. රජවරු තිරේ ගියානේ ත්‍රිවිධ හමුදාපති තිරේ ගියා. රුවන්වැල්ලේ ආරෝහි ගිය විදිහට මාව හිරේ යවන්න බෑ. මොකද මහත්යෝ රුවන්වැල්ලේ ආරෝහ කියන පුජ්‍යල ශ්‍රී දෝෂණය මත නඩුවක් තිබිලා එයා ඒ නඩුව මත තමයි හිරේ ගියේ. නමුත් ඔයාලා කරපු ඉලිදරුවක් මත නෙවෙයි. ඔයාලා කරපු එකම මන් දකින්න ඔයාලගේ අඩුපාඩුව තමයි ඔයාලා වැඩි කරන්නේ කොහොඳයි. හැබැයි නීච කටයුතු විතරක් එලි කරන්න. අපේ නීචයක් නේ. මනුස්ස මනසක් හැටියට මම පුජ්‍යලේකට අනේ සුදෝ ඔයා ශෝක් ළමයනි කියලා ඔයාගේ නිවේදිකාවට හෝ වෙන කෙනෙකුට කිව්වා කියන්නේ ස්ත්‍රී දූෂණයක් නෙවෙයි අපරාධයක් නෙවෙයි. ඒක මගේ පුජ්‍යලික මතය. පොදු මහජන මතය නෙවෙයි මං කියන්නේ. නමුත් ඒක මගේ පෘථග්ජන මානසික තත්ත්වයක් පමණයි ඒක. ඒක මගේ මම කියන පුජ්‍යලගේ පෘථග්ජන මානසික තත්ත්වයක් විතරයි. ඔබතුමාලා දන්නේ නැති ශාසන ඉතිහාසය කියවලා කරලා තියෙනවා නම් අනුරාධපුරයේ යුගයේ මහරහතන් වහන්සේ නමකට දානකට ආරාධනා කරලා වඩම්මගෙන යද්දී මඩවලක් උඩින් පැන්නලු. දානෙට එක්කයද්දී. දායක මාතේ ඉඳගත්තලු අටපේ කර දෙන්නේ නැහැ කියලා. දෙවෙනි මඩවලෙන් බැහැලා ගියාලු. දායක මාතේ පුදුමයිලු. ඊට පස්සේ දානි වළඳලා ඉවර වෙලා ඇහුවලු ඔබ වහන්සේ පළවෙනි මඩවලෙන් උඩින් පැන්නා. දෙවෙනි මඩවලේ බැහැලා ගියා. මොකද හේතුව? සාධන් වහන්සේ කිව්වලු පළවෙනි මඩවලෙන් බැහැලා මේ පැනලා අටපිලි කර නැති කරගත්තා. දායක මාතේ හිතනකොට රාදන තේරෙලානේ. නැති කරගත්තා අටපිලි කර. දෙවෙනි මඩවලෙන් පැනලා මාත්‍යෝ දායක මාත්‍යෝ මගේ දාන ටිකක් නැති වෙන එක නිසා මම බැහැලා ගියා. කියලා සාදු නාදයක් දීලා අටපිලි කර පූජා කළාලු. ඒක මම කියන කතාවේ තේරුම තමයි චරිත මහත්මයා. ඒ සාංශාරික පුරුදු තියෙන පුජ්‍යලයන්ට මහරහතන් වහන්සේ නමක් වුණත් මඩවැල උඩින් පැන්නේ ශාසන ඉතිහාසයේ පෙන්වුම් කරලා තියෙන්නේ එයා සංසාරගත වඳුරු ආත්මයක පළපුරුද්දක් ක්‍රියාත්මක කළා කියලා. මගේ තුල තියෙන යම්කිසි මානසික අඩුපාඩුවක් හෝ වාචික අඩුපාඩුවක් මත හෝ සිදුවෙන සුළු අත්වැරද්දක්. ඒ සුළුත් නැහැ කියමුකෝ අපි ටිකක් නරක බරපතලයි කියමු සිවුරේ හැටියට හොඳ නැහැ කියලා. ඒ උනත් මාත්‍යෝ ඒක සාංශාරික පළපුරුද්දක්. ඒවා අපිට පුළුවන් දේවල් අපි හදා ගන්න ඕනේ. අපේ වැරදි අඩුපාඩු. ඇත්තටම මම කියන පුජ්‍යල එක්කෙනෙක් විතරයි චරිත මහත්මයා. මම කියන පුජ්‍යල. ඒකයි මම කියන පුජ්‍යල ආගන්න මට කියන්නේ දෙන්න. මම කියන පුජ්‍යල එක්කෙනෙක් පමණයි. මම කියන පුජ්‍යලයේ වැරද්දක් හෝ අඩුපාඩුවක් තියෙනවා නම් ඔයාලා කරන්න තියෙන බෝවන්සිකේ මේ ක්‍රියාපටිපාටි හොඳ නැහැ කියලා මාව දැනුම් මට පැහැදිලි කිරීම කරලා යමක් ක්‍රියාත්මක කරන්න. අර channel එකේ ජනප්‍රියතාවයේ මිනිස්සුගේ දැක ගැනීමේ ක්‍රියාවලිය කියන එක මත විශේෂයක් තියෙනවා. ඕවා හංගලා තියලා මේ එඩිට් කරලා දැමීම තුළ ඔයාලට යහපතක් තියෙනවා. එහෙම එකක් තියෙනවා. හැබැයි ඇත්තටම මම කියන එක පුජ්‍යලයේ චරිතය අල්ලලා වචනයක් අල්ලගෙන ඔයාලා පහර දීලා කරේ වැරද්දක් කියලා මම දකිනවා. ඒ වැරද්ද තමයි මම කියන්නේ එක භික්ෂුන් වහන්සේ නමක් හොර ජීවරධාරියෙක් නෙවෙයි නීත්‍යානුකූල ජීවරධාරියෙක්. ජීවරධාරියෙක් නෙවෙයි භික්ෂුන් වහන්සේ නමක් ඇත්ත වචනේ. එතකොට මම කියන පුජ්‍යලය අල්ලලා ඔහම පහර දාලා රටපුරා විකාශනය කළාම අවශ්‍යයක් මොකද වෙන්නේ? අනිත් සම්බුද්ධ ශාසනයේ හාරු කෙරෙහි අන්‍යාගමික මිනිස්සු කලින් සෝමහාඳුරන්ට වෙච්ච වැඩේ තවත් කාට හරි වෙන්න පුළුවන්. අපි ජීවරධාරී උදෙවි නෙවෙයි ජීවරධාරී කියලා කරනවා කියන්නේ ඕම ඉන්න පොඩ්ඩක් මාත්‍යෝ කියන්නේ ඔයාලා කියලා ඉවරයි දැන්. ගහන්න ඕනේ ඔක්කොම ගෑඩි ගාලේ මට කියන්න දෙන්න. අන්‍යාගමික පුජ්‍යලයෝ ඉන්නවා අපිව මරාගෙන ගන්න ආදෙන. ඊළඟට තවත් જાතියක් ඉන්නවා හැමතැනම ගෙවල් හදාගෙන රට අල්ලගෙන පල්ලි හදාගෙන යනවා. අන්න වැරදි වැඩ අපේ සම්බුද්ධ ශාසනයේ සිංහල ජාතියට මේ මහද්වීපේ නේ ශ්‍රී ලංකා ද්වීපය තුල අපේ අයිතිවාසිකම් නැති වෙයි කියනවා. අපේ ජාතිය බැලුවොත් 50ක් වෙන්න පුළුවන්. අනිත් ජාතිය තවත් ජාතියක් ඉන්නව නම කියන්න බෑ මට. ඒක හරි නෑ කියලා මම හිතනවා. ඒ කට්ටිය 50ක් ඉන්නවා. තව අවුරුදු 10ක් 15කට සිංහලයා කියන එක අන්තිමට ලක්ෂයට එකක් වෙනවා. අන්න ඒව ගැන පොඩ්ඩක් කතා කරන්න. සමහර වෙලාවට අර මම නම නොකියන ජාතිය උදවිය දරුවෝ 10ක් ඇදුවාම සම්මාන ලැබෙනවා. අපේ එක දරුවෙක් අපේ ජාතිය එක දරුවෙක් ජාතක කරන්න ගියාම ගබ්සාවක් කරනවා. අන්න ඒව ගැන කතා කරන්න ඔයාලා. මම කියන්නේ මාත්‍යෝ පුජ්‍යලයක් විතරයි. මම කියන පුජ්‍යලයා
මේ සිවුරේ හිටියත් මම තමයි. මම ගෙදර ගිහිල්ලා අම්මා තාත්තට අපවපස්ථාන කරන් හිටියත් මමම තමයි. හැබැයි ඉතින් අර මගේ කටේ ස්වරූපය දැන් මම ඔයාට එක ටිකක් ප්‍රබලව කතා කරනවා. ඒ කියන්නේ ඔයාට කතා කරන්න නොදී මොකද මගේ අවස්ථාව මම කතා කරන්න එපා. ඔයා හෙට හොව අනිද්දා ඔක දානවනේ ටීවී එකේ මේ රේඩියෝ එකේ. ඒක නිසා මම කියන්නේ පුජ්‍යලෙක් විතරයි. නමුත් ඔයාලා ඔය කරපු වැඩේ ඇත්තටම හොඳ නැහැ. ඔයාලා නැවතත් වැඩසටහන් කරද්දී අන්නේ ගැන පොඩ්ඩක් හිතන්න. මොකද මම කියන්නේ එක භික්ෂුන් වහන්සේ නමක් පමණයි. එක භික්ෂුන් වහන්සේගේ වචනයක් අල්ලගෙන ගෑනු ළමයෙකුට නදිතා මේ කවුද ඔයාලගේ මිස් කෙනෙක් ඉන්නවා. එයාට මම මේ කතා කරපු උසල කොහොමද මම සාමාන්‍යයෙන් මහත්තයෝ මිත්‍රශීලී පදනම මත මිත්‍රශීලී වෙන කෙනෙකුට බොහොම සෙනෙහසෙන් ආදරෙන් කතා කරනවා. කාමය නෙවෙයි එතන තියෙන. ඔයාලා වැරදියට තේරුම් ගන්න හොඳ නෑ ඒක. නමුත් ඔයාලා කාමය කියන විදිහට අර්ථකථනය දැක්වීමෙන් එතන සම්බුද්ධ ශාසනයේ සිවුරු දරන උදවිය කෙරෙහි වෛරයක් ජනිත කරනවා මනුෂ්‍ය සංගතිය උදෙසා. කියන්නේ විශේෂයෙන්ම ලංකාවේ සිංහල බෞද්ධ ජනතාව ආරා ඔයාලා ඔය කරන වැඩි මම දකින නරකම දේ තමයි ඔයාලා ඇත්තටම කරන්නේ සම්බුද්ධ ශාසනය හෝ සිංහල ජාතිය යහපත සඳහා දෙයක් නෙවෙයි පරිහානිය දෙයක්. පරිහානිය දෙයක්. ඔය ඔක්කොම දාන්න ඕනේ එඩිට් කළා හරි කමක් නැහැ. ඔය දාන්න ඕනේ ඔයාලා බැලුම් වල වැඩ කරන ඕ වෙන වැඩ කරන කොහොමද ඔබ වහන්සේට මම කතා කරේ ඇත්තටම මම අහන්නේ දැන් ඔබ වහන්සේ කියන දේවල් අර අපිම කතා කරමුකෝ. දැන් ඔබ වහන්සේ කැමති නැද්ද දැන් ඔය කරන ඔය මේ ඔය ගුරුකම් සම්බන්ධව කරන දේවල් අවස්ථන සාමාන්‍ය භික්ෂුන් වහන්සේක ඉදිරියට පෙනීගෙන ඉන්න? මෙහෙමයි මහත්තයෝ අපි මගේ අධ්‍යාපන කාලේ බොහොම කටුකයි. අපේ දෙමව්පියෝ බොහොම දුප්පත්. අදත් මේ මිනිස්සු දුප්පත්. අපේ අම්මා දැන් උනත් අසනීප තත්වයකින් ඉන්නවා. අසනීප 3කින් ඔපරේෂන් 3ක්. ඒ කියන්නේ පිළිකාව සම්බන්ධ ඔපරේෂන් 3කින් පීඩා ලැබලා සුවපත් වෙලා මම තමයි ওই ඉන්ජෙක්ෂන් එක දෙන්නේ උදේ හවස. මොකද ඉන්ජෙක්ෂන් එක මම තමයි ඒක විදිහ මම කේන්දර බැලීමෙන් මගේ දක්ෂතාවයේ ප්‍රබලතාවයේ අනුව මිනිස්සුන්ට සේවය කිරීමෙන් ප්‍රබලතා බන්ධනයක් වලින් පුජ්‍යලට යහපතක් කිරීමෙන් මට ලැබෙනවා නම් මුදලක්. අපි කියමුකෝ 60000 කියලා. නැත්නම් 29000 කියලා. නැත්නම් ඊට අඩු ගාණක් කියලා සාත්‍රයක් බලලා හෝ කේන්දරයක් බලලා රුපියල් 550 කියලා. මම වැඩිපුරම කරන්නේ අපේ අම්මගේ නිරෝගී සුව සඳහා. මොකද හේතුව ප්‍රධානම හේතුව අපේ අක්කා දුප්පත්, අපේ නංගි ඉන්නවා දුප්පත්, ඒ වගේම අපේ මල්ලි ඉන්නවා දුප්පත්. මල්ලි නම් පොඩි හෝටල් කෑල්ලක් කරගෙන යනවා. කවුරුත් දන්නවා ඒක. ඔයාලා දන්නවා ඇති. ඉතින් ඒ වුණාට මේ මිනිස්සුන්ට යමක් කරන්න බෑ. මාසෙකට සැරයක් හෝටලෙට සුද්දෙක් ආවා කියලා දිනු වෙන්න බෑ. ඒ වගේ මම තමයි අපේ අම්මාගේ නිරෝගී සුව සඳහා බේත් කරන්නේ. ඒක සැරයක් ඔපරේෂන් 3ක් කළා පිළිකා 3ක් සම්බන්ධව. ඒක අපි කරපු අපරාධ නිසා නෙවෙයි මහත්තයෝ අම්මගේ සංසාරික අකුසල කර්ම. නැත්නම් ඔයාලා ඒකට අර්ථ දක්වයි ස්වාමීන් වහන්සේ අවුරුදු 15ක් තිස්සේ කරන වැඩ නිසා අම්මා පිටින් ඒක ගියා කියලා ඒක එහෙම අර්ථ දක්වන්න එපා. ඒක වෙන පවක් වෙනවා. ඒ අපේ අම්මා අනිත් අම්මලා තමයි. නමුත් මම ජාතක කරපු මම කියලා පුජ්‍යලෙක් මේ ලෝකෙට ඇති කරපු අම්මා කියලා කෙනෙකුත් ඉන්නවනේ. ඒ අම්මා වෙනුවෙන් තමයි මං යම්කිසි ක්‍රියාකාරකම කරන්නේ. මම මේ ලෝකේ ඇත්තටම ශ්‍රද්ධාවෙන් සහ නිවැරදිව ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. මේ අම්මා තාත්තා කියන උදවිය මිය පරලෝ යනකන් තමයි මම යමක් කොලොත් කරන්නේ. ඊට පස්සේ මම මේ මුක්තියක් කරන්නේ අවංකම කතාව. මම කැලණි විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා මහත්තයෝ. සාමාන්‍ය පෙළ පාස් මං ඉහළින් උසස් පෙළ මං ඉහළින් පාස්. මං කැලණි විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. ඇත්තටම අපේ ලොකු ආඳුරු කවදාවත් සම්බුද්ධ ශාසනයේ නායක ආඳුරු සම්බුද්ධ නායකරු නෙවෙයි. අපේ මාව මාන කරපු නායක ආඳුරන්ටවත් ඇත්තටම බැරි වුණා අපිට අධ්‍යාපන වියදම් දෙන්න. ඒක නිසා මගේ අධ්‍යාපන ජීවිතයේ පළවෙනි අවුරුද්දෙන් ඉවරයි. කියන්නේ කැම්පස් යන්න බෑ. කැම්පස් යනවා කියන්නේ රුපියල් 2000ක් ලැබුණා ඒ කාලේ. මට මතක ඇටිද 92 තමයි මගේ ඉයර් එක. අපිට උගන්වන්න වචනක් තිබුණේ නැහැ අපේ ලොකු ආයරුවන්ටවත් දායක සභාවටවත් දෙමාපියන්ටවත්. එතකොට මම අධ්‍යාපනය නතර කළා. මම අපේ නායකහරු කෙනෙක් ඉන්නවා ගරු පෑබොටුවේ පේමානන්ද අපේ නායකහරු කියලා නායකහරු යටතේ නක්ෂත්‍ර ජෝතිෂ විද්‍යාව ඉගෙන ගත්තා. බලහිර බන්ධන කාර්යයක් කරා මේ වෘත්තිය ඉගෙන ගත්තා. අපේ තාත්තගේ පාර්ශවයේ පරපුරේ ඥාති පිරිසකුත් මේ වෘත්තිය දරලා තියෙනවා. ඔයාලා ආල ඇති සමහරට ජීවිතේ කවදා හරි නිල්වලා ගඟට දෙදිපහන් කඩේවත් දාලා ඔළුවේ තිබිච්ච ජටාව දාලා ඒකට උනා කියලා ඔරුවක් බෝට්ටුවක් නැතුව අපේ මුත්තා කෙනෙක්. ඉතින් ඒ කියන්නේ අපේ පරපුරේ හේතු සාධක ක්‍රියා. ඔයාලා බලන්න ඉතිහාසයේ සිංහල ඉතිහාසයේ මේ උගන්නන සිංහල ඉතිහාසයේ නෙවෙයි මහත්තයෝ. මම කියන්නේ මේ සාමාන්‍ය මනුස්ස ඉතිහාසයේ මහතර ගුරුකම් කියන ඒවා හරහසෝසි කරගෙන යද්දී වාට දැනගන්න ලැබෙයි. යාංකිත පුජ්‍යලේ නිල්වලා ගඟට ඔළුවේ තිබිච්ච ජටාව දාලා ඒ කොට නැගලා මේ
ගියා කියලා ඒගොඩට දක්ෂතාවය පෙන්වන්න. මටත් පුළුවන් මාත්‍යෝ හැමදේම කරන්න බෑ. ක්‍රියා සාධක දික්කිය කරා මනුස්ස මනසක් මෙල්ල කරන්න පුළුවන්. දැන් ඔයාලා කියයි බැලුම්ගල කට්ටිය එනකොට මේ ඇයි අපිව අඳුර ගන්න බැරි වුනේ කියලා ඔයාලා අහනවා. නමුත් ඇත්තටම මම හැම ක්‍රියාවලියෙන් බලන් ඉන්නේ. මොකද මම ත්‍රිශවරයෙක් නෙවෙයි. ඊළඟට මම දිව්‍ය චක්ෂුර විඥානය තියෙන කෙනෙක් නෙවෙයි. මම බුදුවරයෙක් නෙවෙයි. රහතන් වහන්සේලාට ජීවිතේ වැරදිලා තියෙනවා මාත්‍යෝ. මං වගේ පොඩි ස්වාමීන් වහන්සේ පොඩි කියලා කියන්නේ වයසින් නෙවෙයි. වයස මට 47ක් වෙනවා. මේ වයසින් නෙවෙයි ජීවිත කුසල් ක්‍රියාදාම තුලින් මම පොඩි කෙනෙක් ලොකු කෙනෙක් නෙවෙයි ඇත්තටම. නමුත් මගේ ළඟට මිනිස්සු ඇවිල්ලා තියෙනවා ලක්ෂ ගාණක්. හොරබොරු වංචා කරගන්න නම් මහත්යෝ කවදාවත් මිනිස්සු වෙන්නේ අවුරුදු 15ක් තිස්සේ. ඒකත් එකක්. අනිත් එක මම කියාගෙන ආපු කාරණේ ඒක නෙවෙයි. මම කියාගෙන ආවේ මගේ අධ්‍යාපන කටයුතු සඳහා 7-5ක වියදමක් දරන්න දායකයෙකුට බැරුණා. බෑ දුප්පත් අපේ දායකයෝ. ඇත්ත. ලොකුහාරන්ට බැරි වුණා. ලොකුහාරු දුප්පත්. තේ වස්තු පොල් වතු රබර් වතු නැහැ. සමහර නායකහරුන්ට තේ ෆැක්ටරි තියෙනවා. ඔයාලා කතා කරන්නේ බස් තියෙනවා 10-15. ඔයාලා කතා කරන්නේ නැහැ. සමහර නායකවරුන්ට තියෙනවා අක්කර 1000 ගාණක්. එක අක්කරයකින් රුපියල් 100 ගානේ අක්කර 1000කින් ආවොත් මොකද වෙන්නේ? කෙලිම රුපියල් ලක්ෂ 10ක්. එහෙමයි සමහර උදවිද. සිංගනාදුරේ 7-5 පිරිකරෙන් ජීවත් වෙන ආදුරු ඉන්න මහත්යෝ. ඒක නිසා අපි ඉගෙන ගත්තේ බොහොම අමාරුවෙන් කැම්පස් එකේ පළවෙනි අවුරුද්ද ගත කරේ බොහොම අමාරුවෙන් එදා වේලා කන්නේ නැතුව. එහෙමයි. ඊට පස්සේ මම පළවෙනි අවුරුද්ද විභාගෙ ලිව්වා මම අයින් වුණා අපේ දෙමාපියන්ට කරන්න දෙන්න. මම පොඩි කාලේ ඉඳලා ඉගෙන ගත්ත වෘත්තිය තමයි මේ ආර්ථික විද්‍යාව කළා භික්ෂුන් වහන්සේ නමක් කියලා ගැලපෙන්නේ නැහැ කියලා කියයි. දේශපාලන විද්‍යාව සිංහල පාලි කියන විෂයන් තුන විෂය දාලා තමයි මම කලාංශයෙන් කළේ. නමුත් ඒ අතරෙම මම මේ ජ්‍යොතිෂ විද්‍යාවේ ඉහළදෑරුවා. ඇත්තම කතාව මාත්‍යෝ මම ජ්‍යොතිෂය පිළිගත්තේ නෑ මුල් කාලේ ඉඳලා. ඒ කියන්නේ මහාන වෙච්ච මුල් කාලේ ඉඳලා. මොකද අපේ දෙමව්පියෝ මාව මහාන කරලා තියෙන්නේ අපේ පුතාට මැරෙන්න තියෙනවා. අවුරුදු 10 12 13 මැරෙන්න තියෙනවා. මං කියන දේ ඇහෙනවද? ඔව්. අපේ පුතාට මැරෙන්න තියෙනවා. කාලේ මැරෙන්න තියෙනවා. ඒක කේන්ද්‍රකාරයෝ කේන්දරේ බලලා කියලා තිනවා. අනේ අපේ පුතාට ඔයාගේ පුතාට මැරෙන්න තියෙනවා. ඉක්මනට මහාන කරන්න නැත්නම් රුපියල් ලක්ෂ ගාණක් වියදම් කරලා බලගතු ආරක්ෂාවක් දාන්න. ඉතින් මාව ඒ මිනිසුන්ට සල්ලි නැණේ අන්තර දාන්න. ඒ මිනිස්සු කලේ මාව මහාන කරන තකාණිය. මට අවුරුදු 11මාරයි නැත්නම් 12යි මං 6 පන්තියේදී මාව මහාන කළා. මා ඉතින් කමක් නැහැ කියලා මහාන වුණා. නමුත් මාත්‍යෝ මං විශ්වාස කළේ නෑ ඔක මම ඊට පස්සේ සාමාන්‍ය පෙළ යන සූදානම් වෙන කාලේ ඉඳලා මං කේන්දර පස්සේ ටිකක් මහන්සි වුණා දුවන්න පටන් ගත්තා. ඒකෙන් දුවනවා කියලා කියන්නේ මේ ඉගෙන ගන්න මහන්සි වෙන පොත්පත් කියුවා නක්ෂත්‍ර පත්‍ර කියුවා කියවීම මං අදහස් කළේ ඇත්තටම මාව කියන මේ පුජ්‍යලයා ගිහි ජීවිතේ ටිකනම් කසාදයක් බැඳලා පොල් ගෙඩියක් කඩාගෙන හරි කොස් ගෙඩියක් කඩාගෙන ජීවත් වෙන්න තිබිච්ච අයිතිවාසිකම කේන්දරකාරයෝ මගෙන් නැති කළා. මම එනවා කියලා. අම රටේ බයලා මාව මාර කළා. අන්න ඒක සාරිස්සා කරන්නත් එක තමයි මම ඉගෙන ගත්තේ. ඇත්තටම මාත්‍යෝ පුදුම දේ කියන්නේ මම ගිහි ජීවිතේ හිටියනම් මෙලාට මට අවුරුදු 30 දානෙත් දීලා. ඇත්තටම ඒක පුදුම දෙයක් නක්ෂත්‍ර විද්‍යාව කියන්නේ. ඒ නක්ෂත්‍ර විද්‍යාව තුළ ඉන්න අතරේ තමයි මාත්‍යෝ මේ මම ගුරුකම් ක්ෂේත්‍රයට ගියේ බලහිරකාරයෙක් ඉන්නවා මේ ලංකාවම දන්නවා එයාට කියන්නේ යකාමාගුරු කියලා තමයි එයාට ඒ කාලේ කියන්නේ. දැන් කියන්නේ යකාමාත්‍ය කියලා යකෙක්ම තමයි එයා. නරක දේ විතරයි කරන්නේ. යා සාමාන්‍යයෙන් අපි කියන්නේ යකාමාත්‍ය කියලා කියන්නේ. ඒකයි මිනිස්සු කවුරු කියන්නේ යකාමාත්‍රු කියලා තමයි කියන්නේ. මම ඇඩ්‍රස් දෙන්නේ නැහැ ඔයාලට. ඔයාලා බලන්න ඔයාලා සාමාන්‍යයෙන් හම්බන්තොට පාර දිගේ යනවනම් රත්නපුර පහු කරලා හම්බන්තොට පාර දිගේ යනවනම් ඉස්සරහට දිගටම යනකොට යකාමාත්‍යගේ දේවාලය කියලා ගහලා ඇති. ඉතින් එයා ඒ නරක වැඩ කරනවා කිව්වා වුණත් මිනිහ මරන්නේ මං කොල්ල කන්නේ නෑ. එයා අර නිකන් කොඩි වෙන පැත්තේ නරක දේවල්. ඉතින් ඒ උන්නේ මට කිව්වා ඒ උන්නේ නෙවෙයි. ඒකට ආඳුරෝ දැන් නම් ඉතින් එයා උපැවිදි වෙලා ඉන්නේ. ඔන්න ඒ ආඳුරෝ මට කිව්වා ඔබ වහන්සේට මම මේ ක්ෂේත්‍රය උගන්වන්නම්. කොයි නිකන් ඇවිත් ඉන්නකොට. ඊට පස්සේ මම ඒ වෘත්තියට ගියා. මම ඉගෙන ගත්තා. ඇත්තටම පුදුම දක්ෂතාවයක් තියෙන්නේ යකා මහත්තයා කියන පුජ්‍යලයා තුළ. දැන් පැවිදි ජීවිතය කරපු වැඩ වලටත් වඩා වැඩි අපි නම් ඉතින් දැනීමක් දෙමීමෙන් තමයි මිනිස්සු වෙන්නේ. ඒ මනුස්සයාට දැනීම් දාන්න ඕනේ මාත්‍යෝ ගාලා එනවා. ඒක සංසාරික කුසල ශක්තිය. කුසල ශක්තිය කියන්නේ ප්‍රචාරක කටයුත්තක් නැතුව මිනිස් වෙනවා කියන්නේ පෙරපින. අපි ප්‍රචාරක කටයුත්තක් කළා තමයි අපේ දක්ෂතාවයේ ලෝකයට කියලා මිනිසුන්ට කියලා අපේ වැඩ කරගන්න කියලා ක්‍රියාත්මක කරන්නේ. නමුත් උන්නේ යකාමාත්‍යගෙන පුජ්‍යලයට කිසි ප්‍රචාරක කටයුත්තක් නැහැ. පාරයිනේ බෝඩ් එක ගහලා තියෙනවා මිනිස්සු කොයි වෙලාවෙත් පිළිගන්න. එයාට තියෙනවා බිල්ඩින් 5ක් තියෙනවා, හයිබ්‍රිඩ් කාර් තියෙනවා, ජීප් තියෙනවා. ඒ ඔක්කොම කරලා තියෙන්නේ යකේ දක්ෂතාවයේ මත මිනිසුන්ට කරන යාපත
ප්‍රතිඵල දීම මත. ඒක නිසා එයා හොඳ දක්ෂයෙක්. අන්න එයා ළඟට තමයි ඉගෙන ගත්තේ. ඒ කාලේ කාර්යභාර තිබුණේ නැහැ. නමුත් එයාගේ දක්ෂතාවයේ ජනනය වෙන්න එයා ප්‍රසිද්ධ වුණා. එයාට ආදායම් ලැබුණා. කෝටි ප්‍රකෝටිපතිය ලංකාවේ හොඳම ප්‍රබලම. ඉතින් එවැනි පුජ්‍යලෙක් දැන් බාටපත් වෙලා තියෙන නිකම් පිස්සු නටලා නෙවෙයිනේ දක්ෂතාවයන් මත. ඒ වගේ මාත්‍යව මමත් යම්කිසි ක්‍රියාමාලාවකින් ඉඳිනවා. මම කියන්නේ නැතුවේ මේ මට පුළුවන් දිට්ඨි ආකාශන තීන්දුවක් ක්‍රියාත්මක කළා මනස් දෙකක් එකතු කරන්න. මම ඉතින් ඔයාට කියන්නේ ඔයයි ඔයාගේ නිවේදිකාවයි එකතු කරනවා කියලා කියන්නේ ඒක අපයෝජන කතාවක් වෙනවානේ. මම කියන්නේ යම්කිසි කෙනෙක් ඉල්ලීමක් කළොත් මාත්‍යෝ අපිට කියන්නේ වියදමකුත් දෙනවා නම් මහාසියට ගාස්තුවක් දෙනවා නම් පූජා ද්‍රව්‍ය දරනවා නම් ඇත්තටම යමක් කරන්න පුළුවන්. ඒ වගේම මට පුළුවන් ක්‍රියා දිට්ඨි බලවේගයක් කරහා කනප්පුවකට පණ දෙන්න. ඔයාලා දැකලා ඇති සමහර නාලිකාවල පෙන්ලා තියෙනවා සජීවී විකාශ හෝ පටිගත කිරීම විකාශ හෝ නිකන් මේ තුට්ටු දෙකේ නීච වැඩ නෙවෙයි සත්‍යම දේවල්. සත්‍යම දේවල්. ඊළඟට බලසාප බන්ධන කියලා ක්‍රියාවලියක් තියෙනවා මහත්තයෝ. බලසාප බන්ධන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළාම මනුස්ස මනස බිඳ වැටෙනවා. ඒ බිඳ වැටෙන මනුස්ස මනස ගොඩනග ගන්න පුළුවන්. ඔයාලට කියන්නේ මෝහන ක්‍රියා කියලා සාමාන්‍යයෙන් මෝහන ක්‍රමයෙන් සුවපත් කරනවා කියලා ඔය ඉන්නවනේ මහතුරු ආණ්ඩුවේ ස්පීකර්ලුත් ඉන්නවනේ. ඇහුණාද මං කියන්නේ ඒක? ඔව්. ලයින් එකේ ඉන්නවනේ. ඉතින් ඒ වගේ උදවිය ඉන්නවා. ඔව්. සමහරු නාඩි වාක්‍යයෙන් නාඩිය තෙරපල සුවපත් කරනවා කියලා සමහරු ඉන්නවා හොරු නාඩිය ඇල්ලුවම මිනිහ මැරෙනවා. නමුත් දක්ෂ පුජ්‍යලේ ඉන්න ගාලේ කරාපිටියේ මහරෝලේ මෝහන බලයේ මනෝවිද්‍යාව කරපු මහත්තයෙක් මම හිතන්නේ වැඩසටහන් වල ප්‍රවෘත්ති සාකච්ඡාවල මේක මහත්තයෙක් මම හිතන්නේ යා මිය පරලෝකියා කියලා මගේ මතකයේ තියෙන්නේ. කොයික වුණත් එක එක ක්‍රියාවන්ට දක්ෂ පුජ්‍යලේ මේ වගේම අර කනප්පුව කියන්නේ ක්‍රියාදිෂ්ටියක් මහත්තයෝ. කනප්පුව කියන්නේ. ඒ කනප්පුව කියන අපි ආයෙත් මාන්තර බුලන්දෝත් කළ පෙන්නන්න. ඕමිනවන් කියනකම් කළ පෙන්නන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පුළුවන්ද ඔයාලේ නාලිකාව තියෙනකම් මම වෙනින් ප්‍රචාර කටයුතු කරන්න මිල කරන්න ඊට පස්සේ. ඔයා ඒ අභියෝගය බාර ගන්නවද? මම ඔයාගේ අභියෝගය බාර ගන්නවා. ඔයාට පුළුවන් ඔය නාලිකාව තියෙන තාක් දක්වා කල් මගේ දැන්නින් දැන් දවසට 25 ගානේ. ඔයා බාර ගන්නද ඒ අභියෝගය? ඒ කියන්නේ අපේ නාලිකාවේ මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැන දැන් බල ගන්නෑ අපේ ආමුදුරනේ. හරි. අපි කියමුකෝ අපේ මල්ලිගේ හෝටලෙට අපි මං ගානේ මේ ක්‍රියාවලිය හරහා මම ඔයාට දැන්වීමක් දෙනවා කියලා. ඒක බල කරන්න පුළුවන් දෙයක් නම් ඒ අභියෝග බාර ගන්නවා. නෑ යන්ත්‍ර මන්ත්‍ර නෙවෙයි ඒක මං කියන්නේ. යන්ත්‍ර මන්ත්‍ර නෙවෙයි. ඔයාගේ අභියෝගය මම බාර ගන්නවා. උභාසයේ ඒක නෙමෙයි. උභාන්සේ මේ වැඩේ කරොත් උභාන්සේ මේ වැඩේ කරා කියන එකක් අපිට කියන්න පුළුවන්. ඒක තමයි. ඊළඟට ඔයාලට පුළුවන්ද මේ ගාපු මඩ ප්‍රහාර රිවර්ස් කරන්න පුළුවන්ද ඔයාලට? ඔයාලට පුළුවන්. බැලුම් ගලට පුළුවන්ද මේ ගාපු මානසික පීඩාවද කියලා රිවර්ස් කරන්න පුළුවන්ද ඔයාලට? නෑ අපි මඩ ගැගුවයි කියන එක මම පිළිගන්නේ නැහැ. නමුත් උභාන්සේ ඔයාලට ඔබතුමාලා කියන්නේ සත්‍ය නිවැරදිව ඉදිරිපත් කළා කියලා කියන්නේ. ඔයාලා කියන්නේ සත්‍ය නිවැරදිව ඉදිරිපත් කළා කියලා. නමුත් මම කියන්නේ මගේ යෝජනාව තමයි සත්‍ය නිවැරදිව නොදැන අඩු මානසික තත්ත්වයෙන් කරුණු ටිකක් ඉදිරිපත් කළා කියලා තමයි මගේ පුජිලිගේ මතය ඔය කාරණේ සම්බන්ධව. සත්‍ය නිවැරදිව දැනගෙන නෙවෙයි අඩුවෙන් දැනගෙන. ඇත්තටම අඩුවෙන් දැනගෙන එකයි කතාව. නෑ අපේ හොඳ නෑ සමා වෙන්න මම අවසාන වතාවේ වහන්සේ ගානේ එකක් තමයි අපි ඉල්ලීම කර වහන්සේ දැන් මේ ගුරුකම් ශාස්ත්‍රයෙන් අවත්තලා වහන්සේ නිකන් භික්ෂුවක් විදියට ජනතාවට වෙන්න ඕන සේවය ඉෂ්ට කරන් ඉන්න බැහැයි කියන මතේන වහන්සේ කිව්වේ දැන් නෑ මම කියන්නේ මට එහෙම කරන්න පුළුවන්. ඒ යෝජනාව විතරම හොඳයි. ඇත්තටම හොඳයි. නමුත් මම අර රුපියල් 10 පඩියට අවුරුද්දක් ගුරුපත් වීම කරලා මාස 12ටම ඔයාලා දන්නවා ඇති ඔයාලා පොඩි දරුවෝ ඉන්නේ tie කාලේ රුපියල් 10 පත්තියට ගුරුපත් වීම 10000ක් ගානක් දුන්නා 990 වගේ කාලේ රුපියල් 10 පත්තියට මම රුපියල් 12000ක් මාස 12ක පඩි ගත්තා මම ඊට පස්සේ රස්සාවක් ඇරියා ඒක මගේ බස් ගාස්තුවටත් මදි නිසා ඇත්තම කතාව ගුරුපත් වීමක් කළා ඊළඟට මම ගුරුවරයෙක් ඒ කාලේ තාවකාලික අවුරුද්දයි කොයික වුණත් මම කියන්නේ මගේ අවශ්‍යතාව පැත්තකින් තියමුකෝ මට පුළුවන් වෙයිද සාසනයේ යහපතට ලැබෙන පින් කැටේ කඩලා අපේ අම්මට බේත් තරම් දෙන්න මට බෑ හැබැයි බුදුහාරෝ කියලා තියෙනවා අම්මට තාත්තට පින්ඩපාතේ හරි කරලා කන්න දුන්නට කමක් නැහැ කියලා. නමුත් මට ඒ පන්සලට හම්බෙන දාන ටිකෙන් බත් ටිකක් එවන්න පුළුවන්. ඉතින් අම්මා දුර හිටියොත් මගේ පන්සල වැඩි මම බත් ගෙනියනකොට කොන වෙයි. නමුත් බේත් ඉන්ජෙක්ෂන් වගේ දේවල් සඳහා මට පුළුවන් ද පින් කැටේ කඩලා සල්ලි වියදම් කරන්න. අන්න එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ සෑම ක්‍රියාවලියක් තුළම හේතුව සහ ඵලය කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ කළ හැකි සහ කළ නොහැකි කියලා. ඒක නිසා මට ඇත්තටම පුළුවන් මේක නවත්තන්න.
මට ඒක ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්න නැත්තම් අනිවාර්යයෙන් මේ ප්‍රශ්න නැත්තම් මට මම නවත්තන්න පුළුවන්. මට ඇත්තටම කෝටිපතියෙක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් මගේ දක්ෂතාවයේ මිනිසුන්ට යහපතක් කරන්න මම කැමතියි. නිකන් විහිළු කොලොක්කමට නෙවෙයි මම චීවරධාරියෙක් නෙවෙයි කියලා කිව්වා. අපේ පූජ්‍ය මහානායක නාපාන ප්‍රේමශ්‍රී රාමඤ්ඤ මහානිකාය මහානායක ආඳුර ළඟ සමහරට මගේ උපසම්පදා සම්බන්ධව ලියවිච්ච ලේඛන තියෙන්න පුළුවන් 989 ඔය JVP කාලේ කියන්නේ JVP සහ හමුදාව අතර ගැටුමක් පරලෝකීය කාලේ 1989 තමයි වසර මට මතකයි ජූනි ජූලි වගේ කාලේ තමයි ආසන්න වශයෙන් ජූලි 29 වෙන්න පුළුවන් කියලා මගේ අනුමානය තියෙන්නේ උපසම්පදා දිනේ නායක හමුදුර තාමත් වංශික නායක හමුදුර ජීවිතවත් අපේ නායකහරු අපවත් වෙලා අපේ නායකහරු ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ගරු පූජ්‍ය පඬිත කුසල්ලේ වඤ්ඤානන්ද නායකහරු තමයි අපේ නායකහරු. ඉතින් උන්වහන්සේ අපවත් වෙලා අපේ නිකාය ප්‍රධානය තමයි ගරු පූජ්‍ය පඬිත මහානායක නාපාන ප්‍රේමශ්‍රී. මගේ නායකහරුනේ අපේ නිකාය නායකහරු. මගේ නායකහරු හිටිය අපේ ආඳුර අපවත් වුණා. අපේ නායකහරු අපවත් වුණා. ඉතින් ඊට පස්සේ අපිට නායකත්වයක් දෙන්න කෙනෙක් නෑ. ඊට පස්සේ ඉතින් දෙවෙනි ආරෝ හිටියා. ඒ ආරෝ මේ යංගති ප්‍රෙෂර් තත්ත්වයක් ඇවිල්ලා අපවත් වුණා. ඊළඟට තුන්වෙනියා මාත් සමග එකට පැවිදි වෙච්ච අපේ අනිත් ස්වාමීන් වහන්සේ නමක් විහාරස්ථානයේ වැඩ ඉන්නවා. ඉතින් ඒ විහාරස්ථානයේ මොකද්ද කියන එක අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මගේ මොකද්ද ව්‍යාපාර ලියාපදිංචි කියන එක බැලුවාම ඔයාලට බලා ගන්න පුළුවන්. මම ඒකට ප්‍රචාරයක් දෙන්න ඕන වෙන එකක් නෑනේ. හරි අපේ හවුදනේ මම ඒතකොට මේ මට අහන්නදී දැන් ඔබ වහන්සේට කරන්න පුළුවන් කියලා කියන ඔය සනප්පු කරකවන දේවල් එහෙනම් අපි ආවොත් පොඩ්ඩක් කරලා දෙන්නත් පුළුවන්. පුළුවන්. එහෙනම් අපි දිනයක් දාගන්න මාකට පසුව කතා කරන්න. අනිවාර්යෙන් කරන්න පුළුවන්. නිකම් මේ විහිළුවට නැත්නම් මේ ජනමාධ්‍ය යහපතක් ගන්න කරන දෙයක් නෙවෙයි ඉතින්. හැබැයි ඉතින් ඇත්තටම මාත් කැමති ඔයාගේ අභියෝගය බාර ගන්නවා වගේම මගේ අභියෝගය දෙන්න. ඒක තමයි ඔයාලා දැන්නින් දන්නේ නැණි ගුරුකම් සම්බන්ධව. නමුත් මම මගේ දක්ෂතාවය පෙන්වන්න කළොත් ඔයාලට පුළුවන් වෙයි ගුරුකම් සත්‍ය නිසා මගේ දැන්නීම දාන්න. නොමිලේ අවුරුදු 25ක් දවසට 25 වතාව ගානේ. ඔයාලට ඉතින් සල්ලියක් නැහැනේ ගුවන් කාලයට තබ්බර දියක දැන්නීමක් දැම්මා කියලා සල්ලියක් නැහැ සපහත්පත් ගුවන් කාලයට. ඔයාලට සාමාන්‍යයෙන් බැලුම්ගල යද්දි කෝටි 10ක විතර ආදාය ලැබෙන දැන්නීම් වලින් තප්පර 10ක දැන්නීමකට ඔයාලා රුපියල් 1000 ගන්නවා ඇති. තප්පර 30ක දැන්නීමකට රුපියල් 7-8000 ගන්නවා ඇති. ඒ අතරේ මගේ දැන්නීම ගියාට ඔයාලට පාඩුවක් වෙන එකක් නැහැ. ඔයාලගේ අභියෝගය මම බාර ගන්නකොට ඔයාලට පුළුවන් වෙන්න ඕනේ ගුරුකම් සම්බන්ධව බලවේගයක් සහ සත්‍යතාවයක් තියෙනවනේ ඒක මම ඔප්පු කරනවා නම් ගුරුකම් බොරු නෙවෙයි කියන එක සාතික නම් ඔයාලට පුළුවන් ඇත්තටම මගේ දැන්නීම දාන්න. ෂුවර්. නෑ ඔය අභියෝගයට නෙමෙයි මම කියන්නේ. ඔබ වහන්සේ කරායොත් අපි ඒක ඔබ වහන්සේ කරා කියන එක ප්‍රචාරය කරගන්න පුළුවන් අපේ වැඩසටහනක් කරා. එහෙම තැනක අපේ වැඩසටහනක් කරද්දී. ඒ අර ඔය අභියෝගي මට බාර ගන්න බෑ. මොකද අපි ඒක ප්‍රචාරය කරන්නේ නැති නිසා කිසි. ඒක හරි. කොහොමද ඔබතුමා ආයතනයේ ප්‍රධානියා නෙවෙයිනේ. නිවේදකෝ යම්කිසි නිලධාරියෙක් පමණයි ඒක මට තේරෙනවා. ඔව් හොඳයි. හැබැයි අපි කසුවට ඔබ වහන්සේත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඔබ වහන්සේට මම මේ වැඩකට යන්න දැන් හදන්නේ. මම ඒ නිසා ඔබ ඔයාලා මොනවා කළා වුණත් ඉතින් මම ඉතින් ඇත්තටම පොඩ්ඩක් මානසික පීඩාවක් ලැබුවා. ඔයාලා මහජන මතයක් කැලැඹුවානේ. ඔයාලා කිව්වා මට ගල් ගහලා එලෝලා කියලා. රෑ 2ට පාන්දර 2ට වෑන් එකයි ඩැවුරු අතුරුදහන් කිව්වා. නමුත් මම ඇත්තටම දෙවෙනි දවසේ නඟහරුවාට ප්‍රචාර කටයුත්තෙන් පස්සේ අපේ නෑදෑයෝ හිතවත්තු ආන්දරෝ කිව්වා මේ යංගසි මා පීඩාවක් ආවොත් එහෙම හොඳ නෑනේ. ඒක නිසා බොහොම ජීවත් වෙන කල් මම ඇත්තටම ඔයාලගේ බැලුම්ගල වැට ගන්න උදේ 6:50 ඉඳලා අහලා. ඒ වෙලාවෙත් මම හිටියේ උදේ මෙතන මගේ ඔෆිස් එක තුල. අහලා මම ඇත්තටම අසහමාර විතර තමයි මෙතනින් පිටත් උනේ. ඔයාලට ගෑනු කෙනෙක් කතා කරලා කියලා තියෙනවා මම ඒක ඔයාලගේ වීඩියෝ එකෙන් ඇහුවා මේ ඒකේ තියලා තියෙනවා උදේ 2ටත් හිටියා දෙකෙන් පස්සේ ඩ්‍රයිවරුත් නැහැ වෑන් එකක් නැහැ කියලා. ඇත්තටම ඩ්‍රයිවර් නම් ගියේ දවස් 3කට කලින් මගුල් ගෙදර ගිය ගමන් එයා අවිල්ලා හිටියේ නැහැ. මම උදේ පිටත් උනේ අපේ මේ නීතිඥ මාත්‍යෙක් ඉන්න උන්නෑගේ ජීප් එක දුන්නා. උන්නෑ ගෙනිලා මාව බැස්සුවා යම් කිසි දැනකට. මම ඉතින් ඉඳලා බස් එකේ ඉඳලා තමයි ගියේ ආරක්ෂිත දැනක් කියලා හිතලා අපේ ඥාති නිවසකට විතරයි ගියේ. පන්සලකටත් නෙවෙයි මම ඇත්තටම ගියේ. මොකද ඔයාලා කැලැම්බීමෙන් ඇති කළ පීඩනය තුළ මිනිස්සු වල් වැදිලා මට පීඩාවක් කළා නම් ඔයාලව කියන්නේත් නෑ.
ඒ මිනිස්සුවා කියන්නේ නෑනේ මං වැරදි කියන මතේ ඉන්නේ. ඔයාලා ප්‍රචාරය ඒ නිසා මගේ ජීවිත ආරක්ෂාවට ඇත්තටම මට මරණ බයක් ඇති වුණා. මං ඔයාලා දැන් හෙට කියයි ප්‍රචාරය කරයි ඔච්චර ගුරුකංකාරය හැම දිනාටම ආරක්ෂා කරන කෙනාට ජීවිත බය ඇති උනේ කොහොමද කියලා. මහත්යෝ ගුරුකමක් කරනවා කියන්නේ අන්තරයක් ජීවම් කරනවා කියන්නේ යම්කිසි පුජ්‍යලෙක්ගේ නමට බල ක්‍රියාදාම මාලාවක් ගොඩනැගීම. එහෙම නැතුව මහජන මතයක් කලම්බෝල 500ක් මෙතෙන් දෙවලා මාවතල්ලා දැම්මොත් මට ඒකෙන් ආරක්ෂා වෙන්න බෑ. සමාවෙන්න හම්බුනේ අපි සමාවෙන්න අපි මේ මම පොඩ්ඩක් යන්නවලට මම බොහොමකට කතා කරන්න පසුවට හොඳයි සරණයි බොහොම ස්තුතියි. මං කියපු දේවල් තේරුම් අරගෙන නිවැරදිව කටයුතු කරන්න බොහොම ස්තුතියි. තව එකක් කියන්න තියෙනවා මේ පාඩක තරහ වෙන්න එපා. ඉතින් ආයතනයේ තරහ වෙලා දැන්නේ ඔයාලා පුජ්‍යලේ පිරිසක් හැටියට ඔයාලා යම්කිසි ව්‍යායාමයක් කරන රට නිරවුල් කරන්නේ මනුස්ස මාජන මතයේ නිවැරදිව දක්වලා යහපත කරන්නේ. මම සෙනසුරාදා නැවත වැඩ පටන් ගත්තා ඇත්තටම. දැන් ඔයාලා කියලා තියෙනවා අද මං වාහනයක පාරේ යනවා දැක්ක කියලා අපේ ගෝලියෙකුට කියලා තියෙනවා. ඇත්තටම මං අද වාහනයක පාරේ ගියේ නෑ වෙන කවුරු හරි වෙන්නේ නැති මම සෙනසුරාදා ඉරිදා සවුන්දා අද අඟහරුවාදාත් මං වැඩ කළා. මෙතෙන්ට මිනිස්සු 10ක් 15ක් විතර ආවා. ඒ ආවේ මන්ද මානසික මිනිස්සු නෙවෙයි හොඳට සිහිය තියෙන මිනිස්සු. ඔබ වහන්සේට මෙච්ච වැරද්ද අපි දන්නවා. ඒකට කමන්නේ ආරණේ අපිට ඔබ වහන්සේගේ වැඩවලේ යහපත තියෙනවා කියලා මිනිස්සු මගේ ළඟට ආවා. මොලේ දුර්වල මිනිස්සු නෙවෙයි නැත්නම් ඔයාලා කියයි අපි මෙච්චර පැහැදිලි කළත් ඔබ පානදුරේ ආරු කෙනා ළඟට මන්ද මානසික මිනිස්සු තමයි තාම යන්නේ කියලා. ගල් ගැහුවා නෙවෙයි මිනිස්සු ගල් ගැහුවා නෙවෙයි ඇත්තටම යම්කිසි මේ පුජ්‍යලේ කියනවා මේ කිට්ටුව මගෙන් රුපියල් ලක්ෂයක් අරගත්තා යම්කිසි ක්‍රියාදාමයකට. හිතවතේ යාළුවෙක්. අන්න එයා දැන් අපි මගේ CCTV කැමරා පාතේ ඇවිල්ලා තියෙනවා ගල එනවා එතන ඉඳලා. මේ අපේ ගේ ඉස්සරහ අපේ ආවාසයේ ඉස්සරහින් තමයි ගල ආවේ. ඒ ගල එකම ගලයි යාවේ ගල් 100ක් ගහලා මාවෙලේව නෙවෙයි මාත්‍යෝ. ඒකත් මතක තියාගන්න ඕනේ. ඒකත් ප්‍රචාරය කරන්න. හරි. ඔව් බුදු සරණ බොහොම ස්තුතියි.